Hi! ඔගලන්ට මතක ඇති මං අන්තිම වීඩියෝ එකේ කිව්වා මම රුපියල් 6100කට බෑග්ස් 7ක් Temu එකෙන් ඕඩර් කළා කියලා. අද ඒ ඕඩර් එකක් ආවා. මං හරියටම දන්නේ නැහැ මෙතන මගේ ඔක්කොම බෑග්ස් ටික තියනවාද කියලා. මොකද එකක් තමයි අපේ අම්මාත් අයිටම්ස් ටිකක් දැම්මා. හෂානුත් එක අයිටම් එකක් දුකේ දැම්මා. අනිත් දේ තමයි මට මෙසේජ් එකක් ඇවිල්ලා තිබ්බා මගේ ඒ බෑග්ස් ඕඩර් එක පැකේජස් දෙකක් විදිහට ස්ප්ලිට් වෙලා එන්නේ කියලා. සමහර විට ඒ දෙක එකට දැන් තියනවාද දන්නේ නැහැ. අනිත් දේ තමයි මේක ආවේ CPEX courier එකෙන්. ගොඩාක් අය මම දැක්කා දාලා තියෙනවා CPEX එකෙන් එන්න පරක්කු වෙනවා කියලා orders. මම මේක මාර්ච් 6 දැම්මේ. අද ඇවිල්ලා මාර්ච් 15. එතකොට මේක ඊයේ තමයි custom clearance එකෙන් පස්සේ courier service එකෙන් pick up කරලා තිබ්බේ. එතකොට අද තමයි මට ඇත්තටම ලැබෙන්න තියෙන දවස. හරියටම අද ආවා CPEX එකෙන් වෙලා. අපි ඉතින් මේක unpack කරලා බලමු. මේකේ තියෙන්නේ ඔක්කොම බෑග්ස් ටික තියනවාද නැත්නම් සමහර ඒවා විතරක් තියෙන්නේ කියලා බලමු. මම කොච්චර ඉවසීමක් නැති වුණත් ඔයගොල්ලන්ත් එක්කම බලන්න පැකේජ් එක තියාගත්තා. මට නම් ඔය මේ වගේ බලන්න ඉවසීමක් නැති පාර්සල් ආවම කපුරු හොය ඉන්න තරම් ඩිසිප්ලින් එකක් නැහැ. හැබැයි මේක ගලවන්න අමාරුයි වගේ. මං හිතන්නේ මේ බෑග්ස් වලින් භාගයක් විතරයි මේකේ තියෙන්නේ. එහෙම වුණොත් මම මේක අනිත් වීඩියෝ එකට ඇටච් කරලාම ඔයගලන්ට පෙන්නන්නම්. බෑග්ස් ටික ඔක්කොම එක වීඩියෝ එකෙන් පෙන්නන්න ඕන නිසා මුලින්ම නම් තියෙන්නේ අපේ අම්මට ඕඩර් කරපු එකක්. මේකේ ආ ඔය චූටි අයට ටැග් දෙන්න එහෙම මේ පොඩි වූල් බෑග් සෙට් එකක්. ඊට පස්සේ මුලින්ම මේක පෙන්නන්නම්. මේක මං ඕඩර් කළේ ක්ලාස් ගෙනියන්න. මේක රුපියල් මාරම් පොඩි ගාණක් වැටුනේ. මම ඔයගලන්ට මේවා අන්පැක් කරන අතර කියන්නම් කොහොමද එච්චරම ලාභෙට Temu එකෙන් අයිටම්ස් ගන්න පුළුවන් කියලා. වාව් මේක මම බලාපොරොත්තු වෙන ඊට වඩා ක්වොලිටි එක හොඳයි. මොකද මම හිතුවේ මේක නිකන් ඔය ෆෝ ලෙදර් තියෙන්නේ. අන්න ඒ වගේ එකක් කියලා. ඒවා ඉක්මනට කාලයක් යද්දි මේ මොකක්ද කියන්නේ? අර පොතු ගැලවිලා යනවානේ. මේක එහෙම නැහැ. මේක මේ රෙදි වලින් කරලා තියෙන්නේ. මේ ටික ඇවිල්ලා රෙදි. මේක මම ගත්තේ ක්ලාස් ගෙනියන්න. මොකද මට අච්චු පොත් දාලා යන්න ඕනේ හින්දා මේ වගේ ලොකු බෑග්ස් නිතරම ඕන වෙනවා. මේවා නැත්නම් ටෝට් බෑග් ටයිප් එකේ ඒවා හෑන්ඩ් බෑග් වලට වඩා ලේසි. උප්ස් මම දැක්කා මගේ වීඩියෝස් වල ගොඩක් අය මම උප්ස් දාන එක හිනානේ. කොහොම හරි ඔගොල්ලෝ දන්නවනේ Facebook නැත්තම් මට මතක විදිහට Instagram එකට ගියාමත් එනවද නෑ Facebook විතරද කොහෙද Facebook ගියාම Temu ad වැටෙන වෙලාවට අපි ඒ ad එකක් ක්ලික් කළොත් ඒගොල්ලෝ අර මේ පොඩි අර lucky draw එකක් වගේ එකට යනවනේ. එතෙන්දී අපි අපේ ලක් එක try කරලා බැලුවාම එක offers එනවා. newcomers ලට වෙනම offers ඒ වගේ. එතකොට මම අන්න ඒ වගේ try කරපු වෙලාවක මට offer එකක් ලැබුණා. ඒකේ දෙවනි පාරකුත් ආපහු try කරාම මට ඒක double win එකක් කියලා ආවා. ඒ කියන්නේ එක voucher එකක් double වෙලා මට vouchers 3ක් ද කොහෙද ලැබිලා තිබි. මම ඔයගලන්ට screen එකේ දාන්නම්. එකක් තමයි රුපියල් 3000ක බඩු ගත්තොත් 1400ක් ඒකෙන් අඩු වෙනවා. ඊට පස්සේ ආපහු 5000ක බඩු ගත්තොත් 2000ක් ද කොහෙද අඩු වෙනවා. ඒ විදිහට 3ක් ආවා. එතකොට අර දෙවනි පාර මේ ඒ රවුම කළා ඉවර වුණාට පස්සේ මේ ඒ හැම කූපන් එකම ඩබල් වුණා. ඊට පස්සේ මම ඕඩර් එක අන්තිමට ඒ කූපන්ස් ඇඩ් කළා. ඕඩර්ස් දෙකක් විදිහට තමයි බෑග් දෙක දැම්මේ එකම වෙලාවේ. ඒ කියන්නේ විනාඩි ගානක හැමහාවක් තිබ්බේ. ඒකට මට එතනින් ගොඩාක් ගාන අඩු වුණා. ඊට පස්සේ අපි අර Temu page එක දැන් Temu app එක open කරලා අපි page එකට ගිය ගමන්ම පල්ලෙහාට scroll කරද්දි එනවා 12 hours යනකම් පැය 12ක් යනකම් discounted prices වලට items වැටෙනවා. ඔයා නිතරම search කරලා බලන જાති items තමයි එතන වැටෙන්නේ. එතකොට එතන මට ගොඩාක් bags වලට පැය 12ක් යනකම් discounts ආවා 140ක් off 20ක් off ඒ වගේ. කියන්නේ normally 3000 bag එක 1100ට 1300ට ඒ වගේ. එතකොට මම එතනින් තමයි bag select කළේ. එතකොට එතනිනුත් සෑහෙන ගාණක් අඩු වුණා. ඊළඟට මම ඕඩර් කළා මේ ටෝට් බෑග් එක. මේක මට මතකයි මේක උනේ රුපියල් 700 ගාණක්. මේකේ ඩිස්කවුන්ටඩ් ගොඩේ නෙවෙයි. මේකේ ඔරිජිනල් ප්‍රයිස් එකම තමයි 700 ගාණ. මේ ටෝට් බෑග් එකේ හොඳ තමයි මේකේ මේ පැත්තේ print එක ඒ විදිහටම තියෙනවා. හැබැයි බොරු කියන්න ඕනේ ඔයගොල්ලෝ ඕඩර් කරනවා නම් මීට වඩා ලස්සන ඒවා මම පස්සේ දැක්කා රෝස් පාට එහෙම
මේ අර ට්‍රෙන්ඩි ටයිප් එකේ ටෝට් බෑග්ස් තිබ්බා. ඉතින් මේක එකක්. ඔයගොල්ලෝ ඕඩර් කරනවා නම් ඉතින් මීට වඩා ලස්සන ඒවා බලලා ඕඩර් කරන්න. ආනේ දෙවියනේ ඔක්කොම බෑග්ස් එකට එවලා මේක අනිත් පැකේජ් එකේ එන්න තිබ්බ බෑග් එකක්. ඔක්කොම බෑග්ස් ටික මේකේ තියෙනවා. මේක මම ගත්තේ වෙන් ප්‍රයිසිම බෑග්ස් වලින් එකක්. ඒ වුණාට මම මාරම ඩිස්කවුන්ටඩ් ප්‍රයිස් එකකට ගත්තේ. දැන් 6100ට බෑග් හතක් ගත්තා කියන්නේ එකක් රුපියල් 1000ක්වත් වෙලා නැහනේ. ඉන්න මම ඔයගලන්ට පෙන්නන්න කල්වලේට බෑග් එක කරාගත්තා. මේ තියෙන්නේ බෑග් එක මම මග බලාගෙනම හිටපු. මොකද මේ ඒක මාරම ඔයගලන්ට පේනවා ඇති. මාරම පෙනුමයි හරිම ලස්සනයි. මේකම මම දැක්කා. උප්ස්. මේකම මම දැක්කා මේ જાතියෙම සෙරප්පුත් තියෙනවා. මම මේක එනකන් හිටියේ සෙරප්පු දෙයක් ඕඩර් කරන්න හරියටම පාට බලලා මම මේකට මැච් වෙනදයි ටක් ගාලා ඒ ඕඩර් එකක් දාන්න ඕනේ. මේ තියෙන බෑග් එක මේකට ලොන්ග් ස්ට්‍රැප් එකක් එනවා. මෙන්න මේ වගේ ස්ට්‍රැප් එකක් එනවා. ඒ උනාට මම කැමතියි මෙන්න මෙහෙම টপ හැන්ඩල් එකෙන් අරගෙන යන්න. ඊළඟට අපි බලමු මේ බෑග් එක ඒකත් මම ආස බෑග් වලින් එකක්. මොකද මට කොළ පාට බෑග් එකක්වත් නැහැ. මේක කොළ පාට එකක්. මේ තියෙන්නේ බෑග් එක මේ තියෙන්නේ බෑග් එක ඇතුලේ මේ වගේ මේක ලස්සන ස්ට්‍රැප් එකක් එක්ක එන්නේ. මම ඔයගලන්ට ස්ට්‍රැප් එක සෙට් කරලා පෙන්නන්නම්. මේ තියෙන්නේ මේ printed ස්ට්‍රැප් එකක් එන්නේ. මේක අපිට කැමති පැත්තකට දාගන්න පුළුවන් මං හිතන්නේ. ඒ වුණාට මම කැමති මේ අර letter print එක නැතුව අනිත් print එක එළියට හිටිනවට. tada! මේ තියෙන්නේ බෑග් එක. මේක මෙහෙම එල්ලා යන්නත් පුළුවන් නැත්නම් cross body බෑග් එකක් වගේ දිගට එල්ලා යන්නත් පුළුවන්. obsessed මම ඒකට. මට මේ color palette එකෙන් කලින් බෑග් එකක් තිබිලාම නැහැ. ඊළඟට මේක නම් මගේ නෙවෙයි මේක හෂාන්ගේ. ඔයගොල්ලෝ දන්නවා ඇති ඔය අර මේ couples වලට post තියෙන්නේ එක්කෙනෙක් මාරම සීතල ඉන්න කැමති වෙද්දී එක්කෙනෙක් මාරම රස්නෙන් ඉන්න කැමති කිය. ඒ වගේ මම ලයිට්ස් දාන්න නිදාගෙන පුරුදු. ආශාන්ට නිදා ගන්න හොඳටම කළුවට තියෙන්න ඕනේ. යාට ලයිට් ඔෆ් කරත් මදි. ඒ නිසා යාගේ අයි මාස්ක් එක දැන් පරණයි. යාට තමයි මේක ගත්තේ. මම මේකෙන් දෙකක් ඕඩර් කළා වගේ මතකයි. හැබැයි එකයිද ඇවිත් තියෙන්නේ නෑ. දෙකක් තියෙනවා. මේක මේ මාරම හොඳ රිවිව්ස් තිබ්බා. මේක මම අරින්න යන්නේ නැහැ. මේක අපේ අම්මට ඕඩර් කළේ වොලට් එකක්. ඒතකොට සාමාන්‍යයෙන් ඒගොල්ලෝ ඕපන් කරලා බලන්න ආසනේ. මම ඕපන් කරන එක හරි නැති හින්දා මම ඒක ඕපන් නොකර ඉන්නම්. මේකත් අපේ අම්මගේ චුට්ටම් බෑග් එකක්. මේකේ මේ මැද්දේ ටෙඩියෝ ඉන්නවා. අම්මා මේක බැලුවා පස්සේ මම ඔයගලන්ට ෆොටෝ එකක් දාන්නම්. හරි කියුට්. රුපියල් 300ද ඔන්න ඔය වගේ ගානක් උනේ. ආපහු තියෙනවා මම ඕඩර් කළා ටෝට් බෑග් ටයිප් එකේ. ටෝට් බෑග් කියන්නේ මේ ඩෙනිම් බෑග් එකක් මේක. ඩෙනිම් මැටීරියල් එකේ. ඔයගොල්ලෝ දන්නවනේ මේ දවස්වල බෝඩ් ට්‍රෙන්ඩ් එක සැරටම යන නිසා මෙන්න මේක ඕඩර් කළා මම. හත් දෙයනේ මේකේ පටි දෙක නම් මං හිතුවට වඩා ඈතයි. අවුලක් නැහැ. හැබැයි ඉතින් පොත් දාගෙන යද්දි ලස්සන තියෙයි. මේ තියෙන මේ බෑග් එක අනික ඒකේ නම් ගොඩාක් බඩු දාගෙන යන්න පුළුවන්. හැබැයි ටෝට් බෑග්ස් දෙකේම සිපර්ස් නැහැ. මේක හැබැයි ඔය සල්ලි වගේ දාන්න යන චූටි පොඩි කම්පාර්ට්මන්ට් එකක් තියෙනවා සහ මම දැනුයි දැක්කේ ඒකෙත් බෝඩි ඩීටේල් එකක් තියෙනවා. මේක එකක්. තව බෑග් එකයිද මට පෙන්වන්න තියෙන්නේ. දෙකක් තියෙනවානේ. අපකත් නැති මම. රයිට්. මේකත් blue and white. මේ blue කැල්ල නිකන් ඩෙනිම් වගේ පේන්නේ. උනාට ඇත්තට ඩෙනිම් නෙවෙයි. මම දැක්කා රිවිව්ස් වල. බට් ඒ වගේ තමයි පේන්නේ. මේ තියෙන්නේ බෑග් එක. මේකෙත් ඇතුලේ white color long strap එකක් තියෙනවා. හැබැයි මම කිව්වා වගේ මම ගොඩාක් බෑග් මෙමයි අවස්ථානුකූලයි. 190ක් වෙලාවට මෙන්න මෙහෙම බෑග්ස් අරන් තමයි මම කැමති. ෆයිනල් බෑග් එක මේක මම black and white බෑග් එකෙන් පස්සේ මම බලාගෙනම හිටපු එක මම හිතන්නේ black and white එකටත් වඩා මට හිතේ අයි වගේ මේකට. ඒගොල්ලෝ ඩස්ට් බෑග් එකක් එක්ක ඒකේ වෙලා තියෙන්නේ. ඇත්තටම ඔයගොල්ලන්ට අදහන්න බෑනේ ළමයි මේ වගේ එකක් රුපියල් 1000කටත් අඩු කොස්ට් එකකට මට ලැබුණා කියලා.
tada මේ තියෙන්නේ බෑග් එක wow ඒක ගැන no comments ඒක ඇතුලේ ඒගොල්ලෝ හොඳට ඒක නම් මේ අර දැන් මේකේ හැඩය අනිත් ඒවාට වඩා වෙනස්නේ එතකොට ඒ ෂේප් එකට ඩැමේජ් එකක් වෙන්නේ නැති වෙන හොඳට පැක් කරලා ලෙවල් තියනවා මේකටත් මෙහෙම හැන්ඩල් එකක් තියෙනවා මම ඉතින් ඔයගලන්ට කිව්වේ පණ යනකම් මම කැමති බෑග් එක මෙන්න මෙහෙම අරන් යන්න හෂානුයි අපේ අම්මයි තව අයිටම්ස් ටිකක් දැම්මා ඒවා එන්නේ ස්කයිනෙට් කුරිය එකෙන් මේ අපේ අම්මා සුකීට ඕඩර් කරපු යුනිකෝන් මොකක්ද කියන්නේ පෙන්ඩන්ට් එකක් තියෙන චේන් එකක් මේකත් මේ අර අම්මට ඔෆර් එකක් දැම්මන් පස්සේ මේ ගානක් පොඩ ඉතුරු වුණා ඒකට බැලන්ස් වෙන්න දාපු චූටි පෙන්සිල් කේස් එකක් තමයි මේක ඉතින් ඔය ටික තමයි අද මට පෙන්වන්න තිබ්බේ මම මාරම හැපි දැන් මට ගෙදරට මේ ටික දුවන් ගිහින් පෙන්වන්න ඉවසිල්ලක් නැහැ ඉක්මනට වීඩියෝ එකක් ගේන්නම් බයි